සුබ දවසක් හැමෝටම හංසි පැරඩයිස් YouTube channel එකට ඔයගලන්ව ගොඩක්ම සතුටින් පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්නේ ඇන්තූරියන් වගාවට පිවිසෙන ඔයගලන්ට ගොඩක්ම වැදගත් වෙන ඇන්තූරියන් වගාවේ දැනුම අවශ්‍යම කොටසක්. ඉතින් මේ තියෙන කුඩා ඇන්තූරියන් පැලයක්. මම අද කියලා දෙන්නේ කුඩා ඇන්තූරියන් පැලවලට හානියක් නොවෙන්න, කඳ කොටසට හානියක් නොවෙන්න කොහොමද හරියටම කට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් කැපුම් පීතල කැප්ටන් වතුරෙන් මං සෝදලා ජීවාණුවරණය කරලා තමයි අරගත්තේ. ඊට පස්සේ අයිස්ක්‍රීම් කප් එකකට කැප්ටන් කුඩු යෝගට් හැන්දකින් 2ක ප්‍රමාණයක් දාලා ඒකට වතුර ස්වල්පයක් දාලා අරගත්තා. මම මේ කට් කරන පැල ජීවාණුහරණය කරන්න. ඉතින් මේ කට් කරන පැල ඒ කැප්ටන් වතුරයකට දාලා විනාඩි 20ක් දාලා තියලා තමයි අලුත් මල් බඳුන් වෙලා අපි පැලේ පැල කරගන්නේ. ඉතින් දැක්ක නේද මම කඳ කොටසින් පොඩි පැලේ වෙන් කරපු විදිහ, වෙන් කරපු පැලේට මුල් දෙකක් එන විදිහට තමයි මම කට් කරගත්තේ. අපි මේ පැලයක් කට් කරාම ඒ කට් කරපු ස්ථානය කියන්නේ කඳ කොටස වගා මිශ්‍රණයෙන් වැහෙන්න දෙන්න එපා. අපිට මතු පිටට පේන්න තමයි ඒ කඳ කොටස තියෙන්න ඕනි. ඒ කඳ කොටසින් තමයි සති දෙකක් විතර යනකොට පොඩි ඇන්තූරියන් පැල වර්ධනය වෙන්නේ. ඉතින් මේ වගේ චූටි පැල හරියටම කට් කරාම අපිට මේ කඳ කොටසකින් පැල 6ක් 7ක් වෙන් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් හැමෝම හොඳට බලන්න මම මේ පැල කට් කරන්නේ කොහොමද කියලා බලන්න. මේකේ මුල් දෙකක් පේනවා. ඒ මුල් වලට පහලින් තමයි මම පැලේට හානියක් නොවන විදිහට කඳ කොටසින් කපා ගන්නවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මෙහෙම පැල කට් කරාම පොඩි පැලවලින් ඉක්මනට පැල ගන්නේ කොහොමද, ඒවට මේ කඳ කොටස් වලට පොහොර භාවිතා කරන්නේ කොහොමද, දිලීරනාශක කෘමිනාශක භාවිතා කරන්නේ කොහොමද, ඒවා භාවිතා කරන පිළිවෙල මොනවාද, පොහොර වර්ග සියල්ලම කතා කරනවා. ඉතින් මේ වගේ කුඩාම මල් පෝච්චි තමයි මම මේවා පැල කරන්න අරගන්නේ. මේ පොඩි මල් පෝච්චි වල පැල කරලා ඊට පස්සේ අපිට පුළුවන් හොඳට මුල් සාර්ථකව හැදුනාම මුල් වලට හානියක් නොවන විදිහට පැලේට ගැලපෙන මල් බඳුන් වල මේක අපිට පැල කරගන්න. ඊළඟට අපි කතා කරමු මේ කට් කරන පැලවලට සහ අපි පැල බෝ කරගන්න වෙන් කරන ඒ පැලේ කඳ කොටසට කොහොමද ඔස්මෝකෝට් පොහොර භාවිතා කරන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් පොඩි පැලයක් වෙන් කරගෙන ඒක කට් කරාට පස්සේ ඒකේ උඩ කොටස මෙන්න මේ වගේ පොඩි මල් පෝච්චියක පැල කරගන්නවනේ. ඊට පස්සේ ඉතිරි කොටස තියෙනවනේ. ඒ කියන්නේ පැල බෝ කරගන්න වෙන් කරගත්ත මේ පැලේ පහළ කොටස, කඳ කොටස. ඉතින් අන්න ඒ පැලේ කඳ කොටසට අපි පොහොර භාවිතා කරන්න ඕනේ. ඉතින් පැල කට් කරපු ගමන්ම ඒ කඳ කොටස් වලට අපි පොහොර භාවිතා කරන්නේ නැහැ. දවස් 7කින් විතර අපිට පුළුවන් ඒ පැලේ කඳ වටේට ඔස්මෝකෝට් N+ පොහොර කැට පොහොරයකින් කැට 15ක් විතර පැලේ වටේට දාගන්න. ඉතින් ඒ පැලේ වටේට ඔස්මෝකෝට් කැට පොහොර දාගෙන ඉවර වෙලා ඒ ඔස්මෝකෝට් කැට පොහොර මතු පිටට පේන්නේ නැති වෙන්න
වගා මිශ්‍රණය ටිකක් අරගෙන ඒ ටික වහ ගන්න ඕනේ. එතකොට ඒ කඳ කොටසින්නේ අපිට පැල කිහිපයක් අරගන්න පුළුවන්. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඒ කඳ කොටසේ කැපුම් ස්ථානය අපිට පේන්න මතු පිටට තියන්න ඕනේ. වගා මිශ්‍රණයෙන් ඒ කඳ කොටස වහන්නේ නැහැ. එහෙම වුණාම පොඩි පොඩි පැල රිකිලි මුල් එහෙම ඒ කියන්නේ පොඩි පැල රිකිලි වතුර එහෙම වැඩි වුණාම වගා මිශ්‍රණයට වැහිලා තිබ්බොත් කුණු වෙන්න බලනවා. ඒ නිසා ඒ කැපුම් ස්ථානය අපේ මතු පිටට පේන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ පැලේ මෙන්න මේ උඩ කොටස තියෙනවනේ අපි වෙනම පොඩි මල් පෝච්චියක පැල කරගන්න. ඉතින් ඒ පැලේටත් අපි පොහොර භාවිතා කරන්න ඕනේ දවස් 7කට පස්සේ. ඊට පස්සේ අපිට පුළුවන් කොප් මාස්ටර් සතියෙන් සතියට ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ මේ චූටි මල් පෝච්චි වල මේ පැලේ හොඳට මුල් ඇවිල්ලා සාර්ථකව හැදුනහම අපිට පුළුවන් පැලේ ප්‍රමාණයට ගැලපෙන මල් බඳුනකට මේක මාරු කරගන්න. ඉතින් ඔයා ඔන්ලයින් ඇන්තූරියන් බිස්නස් එක කරන කෙනෙක් නම් මම මේ පැල කරන කුඩා මල් බඳුනේ අපිට පුළුවන් අඟල් 3-4 ප්‍රමාණයේ පැල කරන්න. එතකොට ඒකේ තියෙන වාසිය තමයි අපිට කවුරු හරි මල් ඇණවුමක් ඕඩරයක් ආවොත් අපිට පුළුවන් මේ චූටි මල් පෝච්චියත් එක්කම කස්ටමර්ට ලැබෙන්න සලස්වන්න. ඉතින් ඒක ගොඩක්ම සාර්ථක ක්‍රමයක්. එතකොට කස්ටමර්ට පුළුවන් බය නැතිව පැල ටික එයාට ලැබුණාම පැලේට අදාළ පැලේට ගැලපෙන මල් බඳුනට අපේ මේ කුඩා පැල කරගන්න. ඉතින් මගේ කලින් වීඩියෝ තියෙනවා ඇන්තූරියන් වගාවට පොහොර භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම මොනවාද ඇන්තූරියන් වගාවට අපි පොහොර භාවිතා කරන පොහොර වර්ග ඒ ඔක්කොම මගේ කලින් වීඩියෝ වල තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි පොඩි පැල කට් කරන්නේ. අනිවාර්යෙන් පැලයක් කට් කරනකොට එයාගේ වෙන් වෙලාවේ එන උඩ කොටසට ඒ කියන්නේ පැලේ කොටසට මුල් දෙකක්වත් එන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මම මේ පැල කරලා තියෙන පැලවල සාමාන්‍යයෙන් මුලක් මතු පිටට අපිට පේන්න තියලා මුල් දෙකක් තියෙනවා නම් පැලේ එක මුලක් අපිට මතු පිටට පේන්න තියලා තමයි අනිත් මුල අපි වගා මිශ්‍රණයට යට කරලා පැල කරගන්නේ. ඉතින් අපි මේ වගාව කියන්නේ අපි මේ ඇන්තූරියන් වගාවට භාවිතා කරන පොල්ලෙලි තියෙනවා, වැලි බොරළු තියෙනවා. ඉතින් ඒවා අපි අරගන්නකොට හොඳට ජීවාණුහරණය කරලා පොල්ලෙලි වල කහට ඉවත් කරලා තමයි අරගන්න ඕනේ. ඉතින් මගේ කලින් වීඩියෝ වල තියෙනවා පොල්ලෙලි වල කහට ඉවත් කරන්නේ කොහොමද? ඒවා ජීවාණුහරණය කරගන්නේ කොහොමද? ඒ වගේම වගාවට පොහොර මිශ්‍රණ සකස් කරගන්නේ කොහොමද? ඒවා භාවිතා කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මගේ YouTube channel එකට ගියාම ඒ වීඩියෝ නරඹන්න පුළුවන්. කැට පොහොර ගැන, ස්ප්‍රේ පොහොර ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් පැලයක් කට් කරලා ඒ උඩ කොටසට, කඳ කොටසට පොහොර ස්ප්‍රේ කරන්නේ මෙන්න මේ කාලවලදී. ඉතින් ඒ කියන්නේ අපි පැලේ වෙන් කරලා අරගන්න උඩ කොටස තියෙනවනේ. ඒ උඩ කොටස අලුත් මල් පැලයක පැල කරලා ඉවර වෙලා දින 7කින් පසු තමයි අපි ඔස්මෝකෝට් N පොහොර එක පැල වටේට දාලා ඊට පස්සේ ස්ප්‍රේ පොහොර එකතු කරන්න ඕනි. ඒ දවසේම නෙවෙයි දවස් 3ක් ගියාට පසු තමයි අපි කොප් මාස්ටර් ස්ප්‍රේ පොහොර එක අපේ මේ පැලේ උඩ කොටසට අපි ස්ප්‍රේ කරන්නේ. ඊට පස්සේ අපි පැල කිහිපයක් හදාගන්න කට් කරපු ඒ පැලේම කඳ කොටසට අපි කොප් මාස්ටර් ස්ප්‍රේ කරන්නේ නැහැ. අපි මේ පැලේට ඔස්මෝකෝට් N එකෙන් කැට
කිහිපයක් කැට 10ක් 15ක් පැලේ වටේට දාගන්නවා. ඊට පස්සේ අපිට සති 2ක් විතර යනකොට මේ පොඩි කඳ කොටසින් දැක ගන්න පුළුවන් පොඩි රිකිලි මතුවෙනවා. ඉතින් මේ රිකිලි හැදිලා සාමාන්‍යයෙන් අඟලක වගේ ප්‍රමාණයට පැලේ වැඩුණාට පස්සේ අඟලක ප්‍රමාණය වෙන්නත් ඕනි නැහැ. අඟල් භාගයක් වගේ වෙනකොට අපිට පුළුවන් ස්ප්‍රේ පොහොර මේ පොඩි පැලවලට භාවිතා කරන්න. ඒත් ගොඩක් සැර පොහොර අපි මේකට භාවිතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ භාවිතා කරනවා නම් කොප් මාස්ටර් පොහොර එක පමණක් මේකට ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පැලේ අඟල් 3ක් වෙන්න කලින්. ඒ කියන්නේ අඟල් 2ක වගේ ප්‍රමාණයට වැඩෙනකොට පැලේ නිරෝගීව සාමාන්‍ය කොළ 2ක් වගේ බෙදිලා පැලේ සාර්ථකව හැදෙනවා. එතකොට අපිට පුළුවන් අලුත් මල් බඳුනකට මේ පැලේ හරි පරිස්සමට කට් කරලා, ඒ කියන්නේ කඳෙන් පැලේ වෙන් කරලා අලුත් මල් බඳුනක පැල කරගන්න. ඉතින් තවත් වීඩියෝ එකක් මම අරගෙන එන්නම් මේ කඳ කොටස් අපි කොහොමද කඳ කොටස් වලින් අරගන්න පැල කොහොමද කට් කරන්නේ, මුලක් නැතිව වෙන් වෙන පැල කොහොමද හරියටම පැල කරන්නේ කියලා තවත් වීඩියෝ එකක් තුලින් අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ ඉදිරියටත් මට කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ගේ සහයෝගය මත. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. තවත් අලුත් වීඩියෝ එකක් තුලින් හමු වෙමු.